හරි හැමෝටම අයිබෝන්. එතකොට මම මේ ඉදිරිපත් කරන්න යන්නේ ඔටෝමේටඩ් ස්කූල් බෙල් එකේ version 3 එක. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ යුනිට් එක තියෙනවා. අද මම මෙන්න මේ වීඩියෝ එකකින් කරන්න යන්නේ කොහොමද මේ බෙල් එක වැඩ කරන්නේ සහ බෙල් එකේ විශේෂාංග මොනවද කියලා අඳුන්වලා දෙන්න. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි බෙල් එකට කරන්ට් එක දෙන්න ඕන. එතකොට කරන්ට් එක දෙන්න මෙතන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මොබයිල් ෆෝන් චාර්ජර් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඇම්පියර් 3ක් දෙන වෝල්ට් 5ක් කරන්ට් එක ගන්න පුළුවන් චාර්ජර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි මෙතන ඇම්ප්ලිෆයර් එක ඒ කියන්නේ ඔයගේ ඇම්ප් එක තියෙනවානේ ස්කෝල ඇම්ප් එක සම්බන්ධ කරන්න පුළුවන් විදිහේ ප්ලග් ටොප් එකක් අපි එවනවා. දැනට මම මෙතන ටෙස්ට් වර්ෂන් එකට දාලා තියෙනවා සාමාන්‍ය වයර් එකක්. එතකොට ඒ වයර් එක වෙනුවට අපි ඔයාලට මෙතන දෙනකොට මේ සාමාන්‍යයෙන් ඇම්පියර් 10ක් වගේ යන්න පුළුවන් කේබල් එකකගේ ප්ලග් ටොප් එක හයි කරලා දෙනවා. හරි. එතකොට ওই විදිහට ඔය කේබල්ස් දෙක අපි කරන්ට් එකට සම්බන්ධ කරන්න ඕන. ඒතර සම්බන්ධ කරපු හැටියේ plug and play විදිහට අපේ බෙල් එක ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙනවා. හරි. එතකොට මේකේ ඩිස්ප්ලේ එකක් එන්නේ නැහැ. ඩිස්ප්ලේ එක විදිහට ඩිස්ප්ලේ එක වෙනුවට මේකේ ඇතුලේ තියෙන වෙබ් සර්වර් එකක්. මේ වෙබ් සර්වර් එක ඔන් වෙනවා. ඒතර මේ වෙබ් සර්වර් එකට ඇක්සස් කරන්න පුළුවන් Wi-Fi hotspot එකකින්. ඒතර Wi-Fi hotspot එකෙන් ඇක්සස් කරපුවාම ඔයාගේ ෆෝන් එක ඩිස්ප්ලේ එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාගාව තියෙන ඕනම මොබයිල් ෆෝන් එකක් Apple ෆෝන් එකක් වෙන්න පුළුවන් Android ෆෝන් එකක් වෙන්න පුළුවන් ඕනම Wi-Fi hotspot සහ browser තියෙන ඕනම මොබයිල් ෆෝන් එකක් ඔයාට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මම කියන්න මේ පෙන්වන්න හදන්නේ කොහොමද ඒකට ඇක්සස් වෙන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ Wi-Fi on කරන්න ඕන. හිතනවා පේනවාද කියලා. මේ විදිහට Wi-Fi hotspot එක on කරගන්න ඕන. එතකොට settings වලට ගිහිල්ලා Wi-Fi on කරගන්න ඕන. එතකොට මේකේ පෙන්නනවා school bell කියලා hotspot එකක් school bell setup කියලා. මෙහෙම ඒකට අපි දෙන username password පාවිච්චි කරලා නැත්නම් SSID එක නම් මේකමනේ password එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Wi-Fi server එකට log වෙන්න hotspot එකට log වෙන්න. හරි ඔන්න log වුණා. ඊට පස්සේ web browser එකට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකට දාන්න. එහෙම නැත්නම් ඔයාලගේ bell එකට දාන web server address එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට web server එකට log වෙන්න. හරි. එතකොට මේකදී අපි දෙනවා username එකක් password එකක් ඔයාලගේ bell එකට විශේෂයෙන් හදපු username එකක් password එකක් හදලා දෙනවා. ඒ username password type කරලා මෙතනින් පුළුවන් ඔයාගේ account එකට log වෙන්න. හරි. එතකොට මම මේකේ දාලා තියෙන username password වලින් log වුණොත් එහෙම අපිට මෙන්න මෙහෙම interface එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. ඒතකොට මේකේ තියෙනවා bell එක පාවිච්චි කරනකොට bell එකේ බලා ගන්න ඕන ඔක්කොම විශේෂාංග ටික. හරි. ඒතකොට මේ තියෙන්නේ වෙලාව. දැන් වෙලාව 7:20යි. බෙල් එකේ හැටියට. එතකොට ඔයාට මේක වෙලාව වෙනස් වගේ තේරෙනවා නම් මෙතන තියෙනවා automatic sync phone time කියලා එකක්. එතකොට ඒක ක්ලික් කරපුවම ෆෝන් එකේ time එක automatically බෙල් එක ගන්නවා. ඊට පස්සේ ඒ විදිහට එතනින් අප්ඩේට් එක දා ගන්න පුළුවන්. එතනින් එහාට බෙල් එක off කරලා තිබ්බත් time එක ওই විදිහටම run වෙනවා. මොකද මේක ඇතුලේ තියෙනවා RTC module එක real time clock එකක්. එතකොට ඒකේ දාලා තියෙන අපි බැටරි එකක්. එතකොට මේ කරන්ට් එක නැතු වුණත් මේකේ කාල වේලාව ඒ විදිහ නැත වෙලාව ඒ විදිහටම යනවා. හරි. එතකොට මේකේ තියෙනවා බෙල් එකේ මූඩ් දෙකක් අපි හදලා තියෙනවා කලින් versions වගේම. එකක් automated mode එක අනිත් එක manual mode එක. එතකොට අපි මේක automated mode එකට දාලා තිබ්බොත් එහෙම මෙතන තියෙනවා schedule එක. ඒ කියන්නේ ඔයාලගේ කාලසටහන. ඒතර ඒ කාලසටහනේ හැටියට ඒ අදාළ වෙලාවල් වලට ඒ අදාළ කාලසටහනට අදාළ බෙල් එක ප්ලේ වෙනවා. හරි. එතකොට 7:55 මේ කියන්නේ උදේ 7:55 තමයි මේ බෙල් එක ගන්න ඉස්කෝලේ පටන් ගන්න වෙලාව තියෙන්නේ. එතකොට එතනට greeting audio එක ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔය විදිහට කාලච්ඡේද වලට අදාළව බෙල් ටික ප්ලේ වෙනවා. හරි. ඊට පස්සේ ඔයාට ඕන නම් දැන් හිතන්නකෝ main assembly තියෙන දවසට සමහර වෙලාවට කාලච්ඡේදවල කාලය පොඩ්ඩක් අඩු කරලා short period යන්න වෙනවා වෙන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙනවා
අපිට කැමති වෙලාවකට එහෙම නැත්නම් අපිට වෙලා මේ ඒ දවසේ ෂෙඩියුල් එකේ හැටියට වෙලාව වෙනස් කරන්න. එතකොට අපිට ඔටෝ මූඩ් එක අයින් කරලා මැනුවල් මූඩ් එකට දාලා ඔයාලට පුළුවන් මේ bells කියන ටැබ් එකෙන් ගිහිල්ලා මැනුවලි අර කතා මේ දාලා තිබ්බ එලාම්ස් ටික ප්ලේ කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ෆස්ට් පීරියඩ් එකේ එලාම් එක ප්ලේ කරොත් එහෙනම් මේක සිලෙක්ට් කරලා මෙතන ප්ලේ බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට ඔටෝමැටිකලි ඔය විදිහට ඔන්න බෙල් එක ප්ලේ වෙනවා. හරි. ඔය විදිහට ෂෝට් පීරියඩ් තියෙන දවසට මැනුවල් බෙල් එක ප්ලේ කරන්නත් පුළුවන්. හරි. ඊට අමතරව මේක දැන් බෙල් එක සම්බන්ධ කරාට පස්සේ ඇම්ප්ලිෆයර් එකේ තනිකර කන්ට්‍රෝල් වෙන්නේ බෙල් එක හරහා. එතකොට ඇනවුන්ස්මන්ට් එකක් වගේ දෙන්න ගියොත් එහෙම අපිට ඔන් කරගන්න විදිහක් නැහැ මේ ඇප් එකෙන්. ඒක නිසා අපි මැනුවල් බටන් එකක් මෙතෙන්ට දාලා තියෙනවා. මෙතන මැනුවල් බටන් එක ක්ලික් කරපු හැටියේ සාමාන්‍ය ඇම්ප් එක වැඩ කරන විදිහට මේකපත් වෙනවා. හරි. මේ විදිහට මැනුවල් බටන් එක ක්ලික් කරන්න තියෙන. එතකොට ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන පවර් යනවා ඇම්ප් එකට. හරි. ඒතර පවර් ඇම්ප් එකට යනවා. ඒ වගේම මෙතන ඔයාලට ඇප් එකේ බලා ගන්න පුළුවන්. ඇප් එකේ announcement mode එක ඔන් වෙලා තියෙනවා. මෙතන ඔන්න announcement mode එක ඔන් වෙලා තියෙනවා. මෙතන relay on announcement mode එක ඔන් වෙනවා. විනාඩි 2කට නැත්නම් තත්පර 120කට. හරි. ඊට පස්සේ ඒ ගමම ඔයාලට announcement mode එක off කරන්න ඕන නම් ආපහු කරන්න තියෙන්නේ මේ බටන් එක press කරලා release කරන එක. එතකොට announcement mode එකෙන් අයින් වෙනවා. ආපහු bell mode එකට වැටෙනවා. හරි. එතකොට ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ bell එක automated කරගන්න. ඒතර මේකේ තියෙන වාසි කතා කරොත් එහෙම මේකේ කිසිම කම්පියුටර් එකක් එහෙම නැත්නම් බාහිර පරිගණකයක් සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ ක්‍රියාවලියම අපේ තියෙන සිස්ටම් එක හරහා ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒ වගේමයි ඇම්ප් එක තනිකරම කන්ට්‍රෝල් වෙන්නේ මේ මොඩියුල් එක හරහා. ඒ කියන්නේ අපේ බෙල් එක හරහා. එතකොට ඇම්ප් එකට හැම වෙලෙම දුලිය ගමන් කරන්නේ බෙල් එක ගහන නැත්නම් බෙල් එක ෂෙඩියුල් එකේ තියෙන බෙල් එක වදින වෙලාවට විතරයි ප්ලේ වෙන වෙලාවට විතරයි ඇම්ප් එක ඔන් වෙන්නේ. අනිත් හැම වෙලාවකම ඇම්ප් එක ඕෆ් වෙලා තියෙන්නේ. විදුලි පරිභෝජනය නැත්නම් කරන්ට් කන්සම්ප්ෂන් එක ගත්තොත් එහෙම ඉතා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. හේතුව මේකේ Wi-Fi සර්වර් එකට සහ මේ අදාළ පොඩි උපකරණ ටිකට විතරයි විදුලිය ගන්න. ඒකින් හින්දා මේක විදුලි පරිභෝජනය පැත්තෙන් බැලුවොත් එහෙම ඔයාලට වඩාත් වාසිදායක වෙයි. හරි. එතකොට මෙතන මේ ස්පීකර් එක දැනට නොසලකා හරින්න. මොකද මට ඇම්ප් එකක් හොයාගන්න තිබ්බේ නැති හින්දා මම පොඩි ඇම්ප් එකකට මේ වගේ පොඩි ස්පීකර් එකක් ගහලා තමයි දැන් ඔයාලට ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරන්නේ. එතකොට මේකේ මේ ඔයාලට පුළුවන් ඔයාලගේ ඇම්ප් එක මෙතෙන්ට කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරලා ඔයාලගේ ෆෝන් සිස්ටම් එක ඉස්කෝලේ තියෙන ෆෝන් සිස්ටම් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙමනම් බෙල් එක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වීඩියෝ එකේ යටින් දාලා තියෙන නම්බර් එකට SMS එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp කරන්න. එතකොට ඔයාලගේ ඉස්කෝලේට දාන්න අවශ්‍ය කරන ඔඩියෝස් ෆයිල් ටික අපි අරගෙන අපි මේකට දාලා සම්පූර්ණම සකස් කළා ඔයාලගේ අතට එවනවා. එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළේ ඉස්කෝලයක් නම් අපි ඉස්කෝලේටම ඇවිල්ලා සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් අපි මේක කූරිය මාර්ගයෙන් එවනවා. ඔයාලට මොනවත් මේක තනින් බිත්තිය සවි කරගන්න පුළුවන්. ඉතාලම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි. එහෙමනම් අදට ওই ටික තමයි කියන්න තියෙන්නේ. අපි මේක ඇත්තටම ඉස්කෝලේක වැඩ කරන විදිහ එක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හරි. එහෙනම් අදට අයබෝවන්.